Hi, good morning. අපි දැන් නුවරඑළියට යන ගමන පටන් ගත්තා. ඉතින් කියන්න. අපි මේ ගාල්ලෙන් එන්ටර්ස් කළා. යන්න හදන්නේ. හොඳටම වහිනවා දැන්. අපි කොක්නාදුව එක්සිට් එක කරා. පහු කරානේ. උදේ පාන්දර වෙලත් වාහන තියෙනවා ගොඩක්. පාරේ කියන්නේ හයිවේ එකේ. ගින්නක් හැදිලා දැන් අපි සෑන්ඩ්විච් එකක් ගන්න හදන්නේ. මේ මම ගෙදරින් හදාගෙන ආපු ඒවා. රසයි කියන්නේ කාලා. කල්මිත් නතු කියන බොරුවට. දැන් අපි ඉන්නේ බැදිගම වමාරු. බැදිගම නේද? බලන්න දැන් හොඳට ඉර පායලා තියෙනවා. මේ පිටිපස්සේ අපේ ඔක්කොම බඩු ටික දාලා තියෙනවා. කිසිම පිළිවෙලක් නැතුවනේ ආ දාලා තියෙන බඩු ටික. ඉතින් බෝල් කියන්නේ මතාම පින් මහදුරක් ආවෙත් දැන් කොරෝනා එක්සිට් වෙලා යනකොට අපිට සෑයක් හම්බුණා. ඒකේ තියෙන්නේ නම් අංගීරස බුදුගුණ සෑය කියලා. හදන ගමන් තියෙනවා. හදන ගමන් තියෙන එක. දැන් ඉතින් අපි මීට යන ගමන් ඉන්නේ. මේ යන්න හදන්නේ ඊළඟට. මේ යන්න තියෙන වම දකුණට හැරෙවුවා තිස්සමාරාමය. අපි දැන් වමට හරවලා යනවා තනමල්ලිය වැල්ලවාය. ෂුවර් නේද ඔයාලට පාරේ? ඔව්. Sure නම් ඕකේ. එහෙනම් තනමල්ලියට හැරෙවුවා. බයි. මේ තනමල්විල කෝ බෝඩ් එක. අයියෝ. තනමල්විල. ඊළඟට අපි වැල්ලවායට යන්න ඕනේ. Oh my god. වැල්ලවායට. දුරයිද? ටිකක් දුරයි. කොච්චර දුරද? ඉතින් ගිහිල්ලාම දැය බලන්න. මාරු ඩ්‍රයිවර්. අපි කොහෙන් හරි නාත්තලා කමුද? පොඩ්ඩක් බඩගිනි සුදුනම. කමු. හැබැයි ලස්සන තැනක නවත්තන්න තැනකින්. මේ දාන්න හදන්නේ. දාන්නද? මේ අපේ කෝප ටික පෙන්නන්න ලස්සන. ඇන්ටික් කෝප ටික. අපි කන්න නාස්තු තැන්ට පුංචි යාළුවෙකුත් ආවා. දැන් මෙන්න මෙයාගේ රසම රස සෑන්ඩ්විච් එකෙන් පොඩි කෑල්ලක් දුන්නා. පොඩි කෑල්ලක් දුන්න එයාට. මොකද? දැන් අපි ඉන්නේ වැල්ලවායේ. මේ තියෙන බෝඩ් එක. ඉතින් දැන් මොකද වෙන්නේ? අපි යන්න හදන්නේ වැල්ලවායෙන් ඇල්ල පැත්තට. නයිනාච් යනද? නයිනාචත් යමු. ඊට පස්සේ නයිනාච් ගිහිල්ලා ඉතින් අපි අරිෂම් බංගලෝවේ පැත්තට යමු. අනේ මිදුසලක. අනේ බෝරු ලස්සනනේ පාර. ෂෝයි. නැගෙට කුඹල්වලද මෙතනින් කොහෙටද? එතනින් කෙලින් යන්න. ෂුවර්ද? කෙලින් ගියාම කුඹල්වල.
පටන් ගත්ත දැන් ඇල්ල ඉත යන්න කන්ද නගින ගමන් කන්ද යන්න පුළුවන්ද මේකෙන්? යන්න බැරි මොකද කෝ කන්දක් කිව්වට කන්දක් නැහැ මේ කන්ද තමයි කන්ද යන ගමන් නොපෙනෙන කන්ද එන්න කන්ද මේ වංගුවක් නේ මේ කන්ද නගින ගමන් කරන්නේ දැන් මගේ නම් කන් දෙකක් ලොකුණා දැන් මගේ මොකද දුන්නේ ඔයා කොහමද කන් දෙක හෙන්නේ දැන් ඇයින්ද තුරියා කන් දෙක මගේ තුනා oh my නේද තියෙන්නේ ඇල්ලේ කන්ද නගින ගමන් ලොක් එකක් නේ අර බස් එකක් යන ඉස්සර කම්පියුවා අරුත් ඒගොල්ල ගත්තා එතකොට තේ දෙකක් ගෙන අද වතුර නම් ටිකක් අඩුයි. දැස්ස දවස්වලට මිට වැඩි. අද අතෙන්ට යන්නත් පුළුවන් අපිට. දැන් අපි මේ රාවණායල්ල බලලා නයින් ආච් බලන්න යන ගමන් මේ යද්දී බණ්ඩාරවැල පාරේ ගිහිල්ලා නයින් ආච් වලට යන්න කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. එතනින් හැරිලා කිලෝමීටර්
8ක් විතර යනකොට කාපාක් එක හම්බ වෙනවා. කාපාක්කේ වාහනේ දාලා අපි කිලෝමීටර් 1කමාරක් විතර පයින් යන්න ඕනේ නයින් ආච් බලන්න. අපි නයින් ආච්චල්ට යන ගම අතනදී මෙතන කොවිල ගාටින් හැරිලා කිලෝමීටර් 1කමාරක් විතර පයින් යන්න ඕනේ නයින් ආච්චේ. දැන් මේක තමයි පාර. ප්‍රකා දැන් මෙතන තියෙනවා යට හැවල පතන පටු පළමු පටු මග. ඒකේ තමයි අපිට යන්න ඕනේ. දැන් මේ යන ගමන් මෙයා මට ඉස්සර වෙලා යනවා. මුලින් නයින් ආච්චල්ට යන්න ඕනේ කියලා මට කලින්. ඒක තමයි අර ඈත පේනවා නයින් ආච්චලට ත්‍රිවිල් එකේ යන්නත් පුළුවන්. බට් අපි මේ ආවේ නම් පයින් මේ එන්වයරන්මන්ට් එක විඳින්න ඕනේ හින්දා මෙන්න මෙහෙම පාරක තමයි යන්න තියෙන්නේ. පඩි කියනවා. පොඩි පොඩි කඩවලුත් තියෙනවා සමහර තැන්වල. අන්න අතන නයින් ආච්චික පේනවා. අපි යන ගමන් මගේ පඩි බහැලා ඉන්න මේක තමයි නයින් ආච්චිකට ආවේ නයින් ආච්චිගේ පැත්තේ. දැන් අපි ඉන්නේ නයින් ආච්චිගේ නේ. ඔව් නයින් ආච්චි අපි දැන් ෆොටෝ ගත්ත දැන් 5000ක් විතර. මේ තියෙන්නේ නයින් ආච්චි. දැන් කෝච්චියේ එන්න හදන්නේ. කෝච්චියේ බදුල්ල පැත්තට යන්නේ. ඒකයි මිනිස්සු මේ පැත්තට ඇවිල්ලා ෆොටෝ ගන්න හදන්නේ. ඔච්චර දේවල් දාන්නේ කොහොමද? කොහොම තමයි තියෙන්නේ. මිනිස්සු වල ගොඩාක් ඉන්නවා. නයින් ආච්චිලා බින්ගේ ඇතුළට ආවා. දැන් මේ අපහු යන ගම දැන් නම් මහන්සි දැන් කාර් එකට යන්න. එහෙනම් ගයිස් අපි පාර්ට් 2 එකේදී හම්බෙමු. බයි.